ලංකාව අපිට නම් වෑන් කිව්වහම ඉතින් KDH තමයි. හැබැයි මේ තියෙන්නේ 20 ආපු high ace GDH කියන මොඩල් එක. තමයි මේ KDH GDH එකේ වෙනස මොකද්ද? ඔය KDH GDH කියන්නේ මේකේ engine series එක. මේ වෑන් එකට කියන Toyota Hiace එක 1967 ඉඳන් එන දශක 5ක් විතර ලොකු badge name එකක්. ඉතින් KDH කියන්නේ 5th generation engine එක 2019 විතර ඒගොල්ලෝ රිලීස් කරනවා 6th generation H300 body එක. ඒ body එකත් එක්ක අලුතෙන් G series engine වලට එකතු වෙනවා. ඒක තමයි මේ GD කියන diesel engine වෙන්නේ. මේක හැබැයි අර 5th generation පරණ H200 කියන body එක. මොකද ලංකාව වගේම ජපානයේත් මේ H200 body එකට මාරම කැමැත්තක් තියෙන මිනිස්සුන්ගෙන්. ඒකෙන් තාම මේ H200 generation එක produce කරනවා. ඉතින් මේ 6th generation body එකත් එක්ක ආපු මේ GDH engine එක කලින් engine වලට වඩා ගොඩක් fuel efficient වගේම robust. පරණ KDH එකේ තිබේ timing belt එකක්. දැන් තියෙන timing chain එක. ඒ වගේ පොඩි improvements ගොඩාක් කළා තමයි මේ අලුත් engine එක ඒගොල්ලෝ අපිට දෙන්නේ. තාම KDH engine එකත් in circulation තියෙනවා. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවා Toyota Hiace 225 GDH body එක කිව්වොත් ඒකේ තේරුම මොකක්ද කියලා. ඉතින් මේ වගේ fun facts දැනගන්න follow කරන්න Don's Garage page එක. මේ වගේ වාහන ගන්න එන්න සුරේනට මාල්ට දැක්කනේ වීඩියෝ දැම්මම කාර් එක මේකින්ලත් ඉවරයි. එහෙනම් see you in the next time.